Hello guys, welcome to my channel. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න අදත් මම මගේ දවස් දෙකක් ගෙවුන විදිහ ඔයාලට අරන් ආවා. ඉතින් මේ තමයි පළවෙනි දවස. මේ දවසේ අපි යනවා නුවර. ඉතින් නුවර යන්නේ පොඩි වැඩ වගේක් තියෙනවා. shopping කරන්න අදහසකුත් තියෙනවා. ඒ වුණාට තියෙනවා නෙවෙයි තිබුණා. ඒ වුණාට ඒක කරගන්න බැරි වුණා. මොකද අපි ගියේ අපි බාර වගේක් වෙලා තිබුණා. ඒ ටික ඔප්පු කරලා බාර අලුත් කරලා ඒ වගේ වැඩ ටිකකට තමයි. ඉතින් එදා දවසේ අපි යද්දී පොඩ්ඩක් පරක් වුණා. මොකද ට්‍රැෆික් එකකට අහු වුණා ටිකක් වෙලා. ඒක නිසා අපිට shopping කරන්න වෙලාවක් තිබුණ නැහැ. ගියපු වැඩේ කරගෙන ඉක්මනට ගෙදර ආවා. ඉතින් අපි ගියේ විෂ්ණු දේවාලයට. විෂ්ණු දේවාලයට මෙන්න මේ විදිහට මාලිගාව ලස්සනට පේනවා. අපිට මාලිගාවට යන්න උනේත් නැහැ. මේ මොකද විෂ්ණු දේවාලේ වැඩ පටන් ගන්න පරක් වුණා පොඩ්ඩක්. අපි යද්දී ඒකේ වැඩ ඉවර වෙලා ඊට පස්සේ අපිට ටික වෙලාවක් ඉන්න වුණා. ඒකෙන් හින්දා කොහෙටවත් යන්න බැරි වුණා. කොහොම හරි අපි ගියපු වැඩත් කරගෙන දැන් නම් මේ ගෙදර එන ගමන් කොහොම හරි අපි ගෙදර එද්දිත් රෑ 10 විතර වුණා. ඒක නිසා ගෙදර ඇවිල්ලා නාලා කරලා මම නිදාගත්තා. මේ පහුවදා එදා මට නිවාඩු දවසක්. ඉතින් පේනවනේ මගේ මූණ ටිකක් දවල් වෙනකල් මම නිදාගත්තා. නිදාගෙන ඇහැරලා මම ටටක් ගාලා ලෑස්ති වුණා නිවාඩු කියලා නැහැ. අද මමයි තව යාළුවෝ දෙන්නෙකුයි පොඩ්ඩක් හම්බෙමු කියලා කලින්ම දාගෙන තිබුණේ. ඉතින් ඒක නිසා මම ටක් ගාලා තිබුණ පොඩි පොඩි වැඩ ටිකක් ඉවර කරලා ලෑස්ති වෙලා දැන් මේ ගිහිල්ලා තමා ඉන්නේ. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට තමන්ගේ ළඟින්ම ඉන්න යාළුවොත් එක්ක එකතු වෙන්න එක දවසක් හරි තියෙන්න ඕන. ඒක අනේ මන් දන්නේ මගේ හිතට නම් මාරම සතුටක්. එයාලව හම්බෙලා ගෙදර ආවට පස්සේ නිකන් හිතේ තියෙන ලොකු බරක් නිදහස් වුණා වගේ. ඉතින් මෙතන ඉන්න මගේ එක යාළුවෙක් අප්‍රේල් මාසේ ජපාන් යනවා. ඉතින් එයා ජපාන් ගියාට පස්සේ ආයෙ අවුරුදු 4-5කට එයාව හම්බ වෙන්නේ නැහනේ. ඒක නිසා එයා ගානේ අපිට ට්‍රීට් එකක් දුන්නා අපි දෙන්නට. ඉතින් ඒකට තමයි අපි මේ ගියේ. ඔයිට කලිනුත් අපි සාමාන්‍යයෙන් හම්බ වෙනවනේ. ඉතින් අද චුට්ටක් විශේෂයි. ඒක නිසා අපි ඔය යාළුවයි මමයි පොඩි ගිෆ්ට් එකකුත් අරගෙන අනික් යාළුවාව බලන්න ගියා. ඒ ගිහිල්ලා දැන් අපි යන සුපුරුදු රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා පොඩ්ඩක් ෆොටෝස් එහෙම ගගහ හිටියා අපේ කෑම එක එනකල්. අපි ඕඩර් කරේ චොප්සි රයිස් එකක්. ඉතින් ඒක රෙඩි වෙන්න චුට්ටක් වෙලා යනවයි කිව්ව හින්දා අපි ඉතින් බීම එකක් අරගෙන ඒක බිබී හිටියා. කොහොම හරි අපේ කෑම එක ආවට පස්සේ අපි කට්ටිය කන්න පටන් ගත්තා. ඉතින් අපිට ඕන තරම් දේවල් තියෙනවා කතා කරන්න. යාළුවෝ ඉස්සරහදී අර සාමාන්‍යයෙන් හිතලා මතලා කතා කරන්න දෙයක් නැහැ ඉතින්. අපේ හිතේ තියෙන ඕනම දෙයක් එයාලත් එක්ක කියන්න පුළුවන්.
ඉතින් මෙතනත් වෙන්නේ එහෙම එකක් තමයි. අපි තුන්දෙනා හොඳට කයියක් දාගෙන අපි ඕඩර් කරපු කෑම එක රස විඳින ගමන් තමයි දැන් ඔය ඉන්නේ. මට මේ වීඩියෝ එක එඩිට් කරද්දි තමයි තේරුනේ දෙයියනේ කණේව විතරයිනේ මේකේ තියෙන්නේ කියලා. කමක් නැහැ. කණේ එක අපි හරි කණේ එක හරි අපි කරලා නේද? ඉතින් කොහොම හරි ඔතන මරු වැඩක් වුණා අපිට. අපි කෑම එක ඕඩර් කරලා භාගයක් කෑවට පස්සේ තමයි chili paste එක ආවේ. ඒකට කමක් නැහැ කියලා chili paste එක ආපු වෙලේ කොහොම හරි ආයෙත් ඒකෙනුත් දාගෙන අපි ඉතින් මේ කයි එක ගහක් කනවා. ඉතින් මෙහෙම hina වෙලා හිටියට මට නම් පොඩ්ඩක් අවුල්. මොකද මේ යාළුවා රට ගියාට පස්සේ ආයෙ සෑහෙන කාලෙකට අපිට මෙහෙම හම්බ වෙන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා වුණත් දන්නවා ඇතිනේ හොඳම යාළුවෙක් පොඩ්ඩක් හරි දුරකට ගියාම දැනෙන හැඟීම මොනවා වුණත් ෆෝන් එකෙන් කොච්චර කතා කරත් ඒක හම්බෙලා කතා කරනවා වගේ නැහැනේ. ඉතින් ඒක නිසා තමයි මම චුට්ටක් අවුලෙන් හිටියේ. කොහොම වුණත් වැඩි අවුල් ගතියක් පෙන්වන්න ගියේ නෑ. මොකද එතකොට එයා තවත් අප්සෙට් යනවනේ. ඒක නිසා ඉතින් කොහොම හරි අපි කය ගහලා ඔතනින් කෑම කාලා චුට්ටක් වෙලා ඉඳලා ඊට පස්සේ අපි ආය ගියා අපි වෙනදට යන කැෆේ එකට, ආසම කරන කැෆේ එකකට. මොකද මෙතන ඩිසර්ට් තිබුණේ නැහැ. ඉතින් අපිට සිද්ධ වුණා වෙන තැනකට ඩිසර්ට් හොයාගෙන යන්න. ඉතින් ඒ යන මිනි මාර්ට් එකත් ඔයාලට මීට කලින් මම පෙන්නලා තියෙනවානේ. අපි ඉතින් අදත් එතනටම තමයි ගියේ. ඉතින් ඩිසර්ට් විදිහට මම වෙනදාට කන චොක්ලට් අයිස්ක්‍රීම් එක තමයි ඕඩර් කරේ. ඉතින් අනිත් දෙන්නා ෆෘට් සැලඩ් කනවයි කියලා ඒ දෙන්නා ෆෘට් සැලඩ් ඕඩර් කරා. ඉතින් මේ අයිස්ක්‍රීම් එකට කජු, එතකොට ස්ප්‍රින්කල්ස් ඔය වගේ දේවල් දාලා තමයි හම්බෙන්නේ, ආමන්ඩ් එහෙම. ඉතින් මං ඒක රස කර කනවා. පේනවනේ මගේ බඩත් ඇවිල්ලා දෙගිනේ ගිලලා ඇවිල්ලා තව මෙතන අයිස්ක්‍රීමුත් කනවා කප් එකක්ම. කොහොම හරි ඉතින් අපි තුන්දෙනා එකතු වුණාම කණ එකවත් හරියට කරන හින්දා ඒ ගැන වැඩි ගාණක් නැහැ. ඔතනදිත් පණ යනකල් hina වෙලා ෆොටෝස් ගොඩක් අහලා TikTok එකකුත් කරලා අපි කට්ටිය යාළුවට ගත්ත gift එකක් දීලා යන්න ලෑස්ති වුණා. කිව්වේ නෑනේ කවුද රට යන්නේ කියලා. මෙන්න මෙයා තමයි ඔය මල්ලන් ඉන්නේ කියලා තමයි රට යන්නේ. ඉතින් තව එකක් මේ වෙලාවේදී මම ප්‍රාර්ථනා කරනවා එයාට පරිස්සමින් ගිහිල්ලා ඉක්මනටම පරිස්සමින් ආයෙ ලංකාවට එන්න ලැබෙන්න කියලා. එතකොට අපිට පුළුවන් ආයෙ මේ වගේ ෆුල් ෆන් එකේ ඉන්න. ඉතින් ඔහොම තමයි. කොහොම හරි ඔතනත් පැය ගාණක් ඉඳලා දැන් මම මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ගෙදර ගිහිල්ලා මම නාලා නිදාගත් එක තමයි කරේ. ඉතින් ඔය විදිහට තමයි මගේ දවස් දෙකක් ගෙවුනේ. එහෙනම් ඉතින් ආයෙ අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එනකල් ඔයාලා පරිස්සමෙන් ඉන්න. බයි.